හා කුමාර නැගිටින්න. එද නැගිටින්න. ආයිබෝවන්. ආයිබෝන්. වාඩි වෙන්න. කොහොමද ඔයා විතරද? තාම මං විතරයි. නෑ අද අනිත් ළමයි කෝල් කරලා කිව්වා එන්නේ නෑ කියලා. මේ අද ඔයාට විතරයි පන්තිය. අද චුට්ටක් රැ වුණා පුතේ. මේ මම පොඩ්ඩක් මේ පොඩි වෙන ගමනකුත් ගිහිල්ලා ආවේ. මේ දැන් මට කියන්න බලන්න අද අපි සෝබාදහම ගැන තමයි කතා කරන්නේ. සෝබාදහම ලස්සන වන්නේ මක් නිසාද? පොඩොල්ලෝ ගහපොල්. බොහොම හොඳයි. දැන් කුමාර කියන්න බලන්න අපි ඊයේ වාක්‍ය මක් නිසාද යත් කියන වාක්‍ය මක් නිසාදයක් ඇතුළත් කරලා වාක්‍ය තනන හැටි කියලා දුන්නා මතකයිද? ඔව්. හරි. එහෙනම් මට කියන්න මම උදාහරණයක් කියන්නම්. ගංගා ඇලදොල ලස්සන වන්නේ මක් නිසාදයක්? එය සෝබාදහමේ අපූර්ව දායාදයක් වන නිසාය. ඒ වගේ එකක් හදලා කියන්න බලන්න. කුරුල්ලන්ට අපි ආදරය කරමු. මක් නිසාදයක් උන් හරි රසයි. ඈ